ඔන්න මගේ යාළුවනේ. අද නම් මගේ ජීවිතේ අමතක නොවන දවසක්. අද උදේ ඇහැරුණු ගමන් වෙනදා වගේම මම YouTube ස්ටුඩියෝ එක ඕපන් කරලා බැලුවා. බලද්දි මගේ සබ්ස්ක්‍රයිබර්ස් ගාන 1005ක් වෙලා තිබ්බා. ඒ මොහොතේ මට දැනුණු සතුට වචන වලින් කියන්න බෑ. මොකද මේ සබ්ස්ක්‍රයිබර්ස් 1000 කියන ඉලක්කය වෙනුවෙන් මං ගොඩක් මහන්සි වුණා. සමහර දවස්වල views ආවේ නැහැ. සමහර වීඩියෝ කිසිම කෙනෙක් බැලුවෙත් නැති තරම්. ඒත් මං අතෑරියේ නැහැ. ඒ නිසා මං හිතුවා මං ලැබපු මේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද මේ වීඩියෝ එක බලන ගොඩක් අය තාම සබ්ස්ක්‍රයිබ් 1000 සම්පූර්ණ කරන්න හීනයක් දකින ක්‍රියේටර්ස්ලා කියලා මං දන්නවා. මගේ ගමනෙන් ඔයාලටත් පොඩි හරි උදව්වක් වෙයි කියලා මං හිතනවා. හරි, දැන් වැඩි කතා නැතුව කෙලින්ම කතාවට යමු. මම මේ channel එක පටන් ගන්නේ 2026 ජූනි 4 වෙනිදා. අද 2026 ජූලි 20. ඒ කියන්නේ මාස එකහමාරක් ඇතුළත මට subscribers 1000 සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. මුලින්ම මං කළේ ගෙදර වටේ හිටපු පොඩි සත්තු වීඩියෝ කරලා ෂෝට් විදිහට දාන එක. හැබැයි views නම් ආවේ නැහැ. වැඩියෙන්ම ආවේ 1000ක් විතර. ඒත් මං නතර වුණේ නැහැ. දවසට අඩුම ගානේ එක වීඩියෝවක්වත් දාන එක මං දිගටම කළා. ඒ අතරේ මට හිතුණා මේ වීඩියෝස් දාන විදිය වෙනස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මං ට්‍රෙන්ඩින් ෂෝට් බලලා ඒවට ගැලපෙන ලස්සන සටහන් ලියලා good morning මගේ යාළුවනේ වගේ ආරම්භයක් එක්ක ෂෝට් දාන්න පටන් ගත්තා. අන්න එතනින් තමයි හැම දෙයක්ම වෙනස් වුනේ. views එන්න ගත්තා. ඒත් එක්කම සබ්ස්ක්‍රයිබර්ස්ලාත් එන්න ගත්තා. මං ඒ වගේ කන්ටෙන්ට් දිගටම දාගෙන ගියා. ටිකෙන් ටික 100 200 500 800 850 කියලා channel එක ඉස්සරහට ගියා. ඒ වෙනකොට මගේ channel එකේ සබ්ස්ක්‍රයිබර්ස් තිබුණේ 60ක් විතර. ඒ නිසා මේ වෙනස මට ලොකු සතුටක් වුණා. ඊට පස්සේ මං ජෝක් වීඩියෝ හදන්න පටන් ගත්තා. ඒ වීඩියෝ වලිනුත් ගොඩක් අය channel එකට එකතු වුණා. අන්තිමට අද උදේ බලද්දි සබ්ස්ක්‍රයිබර්ස්ලා 1005ක් වෙලා තිබුණා. හැබැයි මේ ජයග්‍රහණය මගේ තනියම ගාපු ගේමක් නෙවෙයි. මේ ගමනේ ලොකුම ශක්තිය උනේ ඔයාලා. වීඩියෝ එකක් බලපු, ලයික් කරපු, කමෙන්ට් කරපු, සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝම තමයි මේ 1005 ඇතුලේ ඉන්නේ. තවත් මට උදව් වුණ පොඩි දෙයක් කියන්න. හැම උදේම මම බලනවා සබ්ස්ක්‍රයිබර්ස් කීයක් තියෙනවද කියලා. රෑට ආයෙම බලනවා කීයක් වැඩි වෙලාද කියලා. ඊට පස්සේ ඒ වැඩි වුණු ගාන ෂෝට් එකක් විදිහට දානවා. යාළුවනේ අද 500යි. ඊළඟ දවසේ 550යි. ඊට පස්සේ 600යි. 650යි. මෙහෙම මගේ ගමන මිනිස්සුන්ට පෙන්නුවා. ඒකෙන් ගොඩක් අය මාව දිරිමත් කළා. ඒ සපෝට් එකත් මට ගොඩක් වටිනවා. මං හැමදාම කියන එක දෙයක් තියෙනවා. මේ සබ්ස්ක්‍රයිබර්ස් නෙවෙයි. මේ මගේ අවංක හදවත්. ඒක තමයි ඇත්ත. ඊට අමතරව මං දවසට වීඩියෝ 4ක් දාන්න පටන් ගත්තා. උදේ එකක්, දවල් එකක්, හවස එකක්, රෑ එකක්. එහෙම දිගටම දාද්දි ඒක මට ලොකු වාසියක් වුණා. තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ. thumbnail එකයි title එක තමයි මිනිස්සු මුලින්ම දකින්නේ. ඒ දෙක ආකර්ෂණීය නැත්තම් හොඳ වීඩියෝ එකක් වුණත් ගොඩක් අය ක්ලික් කරන්නේ නැහැ. අපි හදන්නේ අපි කැමති දේ විතරක් නෙවෙයි. මිනිස්සු බලන්න කැමති දේ මොකක්ද කියලා හිතලා කන්ටෙන්ට් එකක් හදන්න පුරුදු වෙන්න. ඒක තේරුම් ගත්ත දවසේ ඉඳලා channel එක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ මං කරපු දේවල් මේ ටික තමයි. ඔයාලත් YouTube channel එකක් කරනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මමත් ඇවිල්ලා ඔයාලගේ channel එක බලලා පුළුවන් විදිහට support එකක් දෙන්න. අපි එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. අන්තිමට පොඩි ඉල්ලීමක් තියෙනවා. ඔයාලා ෂෝට් එකක් හරි වීඩියෝ එකක් හරි බලනවා නම් කැමතිනම් ලයික් එකක් දාලා යන්න. ඒ පුංචි ලයික් එක ක්‍රියේටර් කෙනෙකුට ලොකු ශක්තියක්. මතක තියාගන්න. අවංක හදවත් කවදාවත් පරදින්නේ නැහැ. එහෙනම් හැමෝටම ජය වේවා. ඔයාලගේ YouTube ගමනත් ඉක්මනින් 1000ත් 10000ත් ලක්ෂයත් පහු කරගෙන යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.